ආයිබෝන් ඔයාලා එකතු වෙලා ඉන්නේ වෙහිකල් සේල් ලංකා YouTube channel එකේ අලුත් වීඩියෝ එකක් එක්ක. අද අරගෙන ආවේ දැනට ලංකාවේ ඉතා ඉක්මනින් විකිණීමට තිබෙන වාහන පිළිබඳ විස්තරය. මෙවැනි ලංකාවේ විකිණීමට තිබෙන වාහන ගැන අලුත් විස්තර ලබා ගැනීමට වෙහිකල් සේල් ලංකා YouTube channel එක subscribe කර bell icon එක click කර තබා ගන්න. මුලින්ම අරගෙන ආවේ ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Nissan Vanette වර්ගයේ වෑන් රථයක්. රථයේ 56 නම්බර වෑන් රථයක් වන අතර රථයේ පේන්ට් බොඩි කන්ඩිෂන් ඉතාම හොඳ තත්ත්වයේ ඇත. ඒ වගේම රථයේ ඔරිජිනල් බොඩි පීල්ද ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා වගේම රථයේ ඩුවල් AC, පවර් ස්ටීරියම්, පවර් ෂටර්, පවර් මිරර්, ඇඩ්ජස්ටබල් සීට්, ඇලෝ වීල්ස් වගේ පහසුකම් ද ඇත. මෙම රථය 1990 වර්ෂයේ නිෂ්පාදනය කර 1994 වර්ෂයේ රෙජිස්ටර් කර ඇත. ඒ වගේම රථයේ ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවල නිරවුල් ඇති අතර ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් ඇත. මෙම රථයේ මුළු වටිනාකම $25,000ක් වන අතර රථය පරීක්ෂා කර තවදුරටත් මිල ගණන් සාකච්ඡා කර ගැනීමට අයිතිකරුගේ ෆෝන් නම්බර එක තිරයේ දක්වා ඇත. මීළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Toyota Shell 50 නම්බර වෑන් රථයක්. මෙම රථයේ පේන්ට් බොඩි කන්ඩිෂන් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන අතර රථයේ ඔරිජිනල් බොඩි පීල්ද ඉතාම හොඳ තත්ත්වයේ ඇත. ඒ වගේම රථයේ 2L එන්ජින් එකේ දාවන තත්ත්වයේද 100%ක් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම රථයේ පවර් ස්ටීරියම් වගේ පහසුකම් ද ඇත. ඒ වගේම මෙම රථය කොට මොඩල් වෑන් රථයක් වන අතර රථයේ ටයර්, බැටරි, ඇලෝ වීල්ස් ඉතාම හොඳ තත්ත්වයේ ඇත. මෙම රථයේ ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවල නිරවුල් ඇති අතර ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් ඇත. රථයේ මුළු වටිනාකම 24,75,000ක් වන අතර රථය සඳහා ෆිනෑන්ස් පහසුකම් ද ලබාගත හැකිය. මෙම රථය පරීක්ෂා කර තවදුරටත් මිල ගණන් සාකච්ඡා කර ගැනීමට අයිතිකරුගේ ෆෝන් නම්බර එක තිරයේ දක්වා ඇත. යාළුවනි මීළඟට අරගෙන ආවේ ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන 59 නම්බර Nissan Caravan වර්ගයේ වෑන් රථයක්. රථය 1992 වර්ෂයේ නිෂ්පාදනය කර 1997 වර්ෂයේ රෙජිස්ටර් කර ඇත. ඒ වගේම මෙම රථය දොර 4 ෆ්ලැට් රූෆ් වෑන් රථයක් වන අතර රථයේ මැනුවල් ගියර් ඇත. මෙම රථයේ පේන්ට් බොඩි කන්ඩිෂන් ඒ වගේම මෙම රථයේ ඩුවල් AC, ඇඩ්ජස්ටබල් සීට්, පවර් ස්ටීරියම්, පවර් මිරර් වගේ පහසුකම් ද ඇත. මෙම රථයේ ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවල නිරවුල් ඇති අතර ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් ඇත. රථය දැනට කඩවත ප්‍රදේශයේ ඇති අතර මුළු වටිනාකම 61,25,000කි. මෙම රථය පරීක්ෂා කර තවදුරටත් මිල ගණන් සාකච්ඡා කර ගැනීමට අයිතිකරුගේ ෆෝන් නම්බර එක තිරයේ දක්වා ඇත. මීළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන 1988 වර්ෂයේ නිෂ්පාදනය කරන ලද Toyota Shell 50 නම්බර වෑන් රථයක්. මෙම රථයේ පේන්ට් බොඩි කන්ඩිෂන් ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා වගේම රථයේ එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර්, බැටරි, ඇලෝ වීල්ස් ඉතාම හොඳ තත්ත්වයේ ඇත. ඒ වගේම මෙම රථයේ ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවල නිරවුල් ඇති අතර ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් ඇත. මෙම රථයේ ෆ්ලෝබෝඩ් ගියර්, DVD, TV, රිවර්ස් කැමරා වගේ පහසුකම් ද ඇත. ඒ වගේම මෙම රථයේ අයිතිකරුගේ අතට 13,50,000ක් පමණ ලබා දී 44,500 බැගින් වාරික 29ක් පමණ ගෙවාගෙන යාමට දෙනු ඇත. ඉතාම හොඳ තත්ත්වයේ තත්ත්වයේ තිබෙන මෙම රථය පරීක්ෂා කර තවදුරටත් මිල ගණන් සාකච්ඡා කර ගැනීමට අයිතිකරුගේ ෆෝන් නම්බර එක තිරයේ දක්වා ඇත. යාළුවනි මීළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන 61 නම්බර Nissan Caravan වර්ගයේ වෑන් රථයක්. මෙම රථයේ පේන්ට් බොඩි කන්ඩිෂන් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන අතර රථයේ ඔරිජිනල් බොඩි පීල්ද ඉතාම හොඳ තත්ත්වයේ ඇත. ඒ වගේම රථයේ එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර්, බැටරි, ඇලෝ වීල්ස් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙනවා වගේම ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවල නිරවුල් ඇත. ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් කර ඇත. මෙම රථයේ අයිතිකරුගේ අතර $12,000ක් පමණ ලබා දී රථයේ ෆිනෑන්ස් එක ගෙවාගෙන යාමට ලබා දුණු ඇත. රථය පරීක්ෂා කර තවදුරටත් මිල ගණන් සාකච්ඡා කර ගැනීමට අයිතිකරුගේ ෆෝන් නම්බර එක තිරයේ දක්වා ඇත. මීළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Nissan Caravan H නම්බර වෑන් රථයක්. මෙම රථයේ පේන්ට් බොඩි කන්ඩිෂන් ඉතාම හොඳ තත්ත්වයේ ඇති අතර රථයේ ඔරිජිනල් බොඩි පීල්ද ඉතාම හොඳ තත්ත්වයේ ඇත. ඒ වගේම රථයේ එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර්, බැටරි, ඇලෝ වීල්ස් ඉතාම හොඳ තත්ත්වයේ ඇති අතර රථයේ පවර් ස්ටීරියම්, පවර් මිරර්, සෙන්ටර් ලොක්, ඩුවල් AC වගේ පහසුකම් ද ඔටෝ ගියර් වගේ පහසුකම් ද ඇත.
ඒ වගේම රථයේ ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD කියවල නිරවුල් ඇති අතර ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් ඇත. මෙම රථය දැනට නිකවරටිය ප්‍රදේශයේ ඇති අතර මුළු වටිනාකම $75,000කි. රථය සඳහා ෆිනෑන්ස් පහසුකම්ද ලබාගත හැකි අතර පරීක්ෂා කර තවදුරටත් මිල ගණන් සාකච්ඡා කර ගැනීමට අයිතිකරුගේ ෆෝන් නම්බර එක තිරයේ දක්වා ඇත. මීළඟට අරගෙන ආයේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන 57 නම්බර නිෂාන් කැරොන් වර්ගයේ වෑන් රථයක්. රථය 1991 වර්ෂයේ නිෂ්පාදනය කර 1995 වර්ෂයේ රෙජිස්ටර් කර ඇත. ඒ වගේම මේ රථයේ 27 එන්ජින් එකේ දාවන තත්ත්වය 100% හොඳ තත්ත්වයේ තියෙනවා වගේම රථයේ පේන්ට්, බොඩි කන්ඩිෂන්, ඔරිජිනල් බොඩි පීල් ඉතාම හොඳ තත්ත්වයේ ඇත. මෙම රථය දොර 4 ඔටෝ දොර වෑන් රථයක් වන අතර රථයේ ඇඩ්ජස්ටබල් සීට්, ඩුවල් AC, සෙන්ටර් ලොක්, පවර් ස්ටීරියන්, පවර් මිරර් වගේ පහසුකම් ඇත. ඒ වගේම සබ්වූෆර්, Android TV වගේ පහසුකම් ඇත. මෙම රථයේ ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD කියවල නිරවුල් ඇති අතර ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් ඇත. රථයේ මුළු වටිනාකම $55,90,000ක් වන අතර දැනට බිංගිරිය බෝවත් ප්‍රදේශයේ ඇත. මෙම රථය පරීක්ෂා කර තවදුරටත් මිල ගණන් සාකච්ඡා කර ගැනීමට අයිතිකරුගේ ෆෝන් නම්බර එක තිරයේ දක්වා ඇත. මීළඟට අරගෙන ආයේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Toyota Shell ගේ වෑන් රථයක්. රථය 52 නම්බර වෑන් රථයක් වන අතර රථයේ පේන්ට්, බොඩි කන්ඩිෂන් ඉතාම හොඳ තත්ත්වයේ ඇත. ඒ වගේම මෙම රථයේ ඔරිජිනල් බොඩි පීල්ද ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන අතර රථයේ එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර්, බැටරි, ඇලෝ වීල්ස් ඉතාම හොඳ තත්ත්වයේ ඇත. ඒ වගේම මෙම රථයේ ෆ්ලෝබෝඩ් ගියර් වගේ පහසුකම්ද AC, පවර් ස්ටීරියන්, පවර් මිරර්, DVD සෙටප් වගේ පහසුකම්ද ඇත. මෙම රථයේ ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD කියවල නිරවුල් ඇති අතර ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් ඇත. රථය සඳහා ෆිනෑන්ස් පහසුකම් ලබාගත හැකි අතර පරීක්ෂා කර මිල ගණන් සාකච්ඡා කර ගැනීමට අයිතිකරුගේ ෆෝන් නම්බර එක තිරයේ දක්වා ඇත. මීළඟට අරගෙන ආයේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Mazda වර්ගයේ වෑන් රථයක්. මෙම රථයේ පේන්ට්, බොඩි කන්ඩිෂන් ඉතාම හොඳ තත්ත්වයේ ඇති අතර රථයේ ඔරිජිනල් බොඩි පීල්ද ඉතාම හොඳ තත්ත්වයේ ඇත. ඒ වගේම රථයේ එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර්, බැටරි, ඇලෝ වීල්ස් ඉතාම හොඳ තත්ත්වයේ ඇත. මෙම රථයේ ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD කියවල නිරවුල් ඇති අතර ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කර ඇත. මෙම රථයේ මුළු වටිනාකම $31,50,000ක් වන අතර දැනට කතරගම ප්‍රදේශයේ ඇත. මෙම රථය පරීක්ෂා කර තවදුරටත් මිල ගණන් සාකච්ඡා කර ගැනීමට අයිතිකරුගේ ෆෝන් නම්බර එක තිරයේ දක්වා ඇත. මීළඟට අරගෙන ආයේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Mitsubishi Delica වර්ගයේ වෑන් රථයක්. මෙම රථයේ පේන්ට්, බොඩි කන්ඩිෂන් ඉතාම හොඳ තත්ත්වයේ ඇති අතර රථයේ ඔරිජිනල් බොඩි පීල්ද ඉතාම හොඳ තත්ත්වයේ ඇත. ඒ වගේම රථයේ එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර්, බැටරි, ඇලෝ වීල්ස් ඉතාම හොඳ තත්ත්වයේ ඇති අතර ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD කියවල නිරවුල් ඇත. ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් ඇත. රථයේ මුළු වටිනාකම $11,50,000ක් වන අතර රථය පරීක්ෂා කර තවදුරටත් මිල ගණන් සාකච්ඡා කර ගැනීමට අයිතිකරුගේ ෆෝන් නම්බර එක තිරයේ දක්වා ඇත. මීළඟට අරගෙන ආයේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන 252 නම්බර Toyota Dolphin වර්ගයේ වෑන් රථයක්. මෙම රථයේ පේන්ට්, බොඩි කන්ඩිෂන් ඉතාම හොඳ තත්ත්වයේ ඇති අතර රථයේ එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර්, බැටරි, ඇලෝ වීල්ස් ඉතාම හොඳ තත්ත්වයේ ඇත. ඒ වගේම රථයේ ඩුවල් AC, පවර් ස්ටීරියන්, පවර් මිරර්, සෙන්ටර් ලොක් වගේ පහසුකම් ඇති අතර රථයේ ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD කියවල නිරවුල් ඇත. ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කර ඇත. මෙම රථයේ මුළු වටිනාකම $69,000ක් වන අතර පරීක්ෂා කර තවදුරටත් මිල ගණන් සාකච්ඡා කර ගැනීමට අයිතිකරුගේ ෆෝන් නම්බර එක තිරයේ දක්වා ඇත.